සමහර മന്ത്രിවරු ඡන්ද දින්නාට පස්සේ ගෙවල් වලට නෙමෙයි දකින්නවත් පාරවල් ටික හදන පන්සල හදන පොත් පැන්සල් ටික දරුවන්ට ස්කෝලට පාසලට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ටික මගෙන් ලැබෙනවා වැටුප ගන්නේ ගහපු කතිරෙන් වැඩක් කරගෙන මගෙන් හිතා ගන්න බැරි මුදල සමහර ඇව්ව මේ මුදල කීයද කියලා මුදල කියන්නම් අන්තිමට යාගේ මහත්තයා මට රැස්වීමක් තිබ්බ මෙන්න මේ ගෙදරනේ ඡන්ද දවස්වල රැස්වීමක් තිබ්බා අද മന്ത്രി වෙලා ඉන්නේ මොකද ඔයාලට කියන්නේ පොඩ සතුටුයි ඔය බොක්කෙන්ම කතිර ගැහුවා මට නේද මාව മന്ത്രി කෙනෙක් හැටියට කරන්න මේගොල්ලෝ උපරිම කැපවීම කරා මම දන්න විදිහට මේ වටපිටාවේ තරුණ කට්ටිය අරගෙන ඔයාගේ මහත්තයා ඇවිල්ලා වෙනම ගෙදර හදලා වැඩසටහනකුත් පැවැත්තුවා නේද මං වෙනුවෙන් කතාවකුත් පැවැත්තුවා මෙන්න මේකට කියන්නේ අර කතේගුණ සලකනවා කියන්නේ සමහර മന്ത്രിවරු ඡන්ද දින්නාට පස්සේ ගෙවල් වලට නෙමෙයි දකින්නවත් හැබැයි ඔයාලට දැන් ආරංචි නැද්ද පාරවල් ටික හදන පන්සල හදනවා අම්මා තාත්තලා බොහොම දිලිදුවක් පැත්තෙන් ඉන්න දරුවන්ට පොත් පැන්සල් ටික දරුවන්ට ස්කෝලට පාසලට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ටික මගෙන් ලැබෙනවා වැටුපෙන් තොර සමාජ සේවාවක් ආරම්භ කරලා තියෙනවා වැටුප ගන්නෙ නෑ සතුටු නැද්ද ඔයගොල්ලෝ ගහපු කතිරෙන් වැඩක් කරන මෙන්න මගෙන් හිතා ගන්න බැරි මුදලක් මෙතන හරිද සමහර ඇව්ව මේ මුදල කීයද කියලා මුදල කියන්නම් අන්තිමට හිතා ගන්න බැරි විදිහට මට මීටින් තියලා තින්නේ ගෙවල් 10ද 10 දෙනාට මේ විදිහට මම මුදල් දෙනවා මොකද මුදල් තමයි මිනිස්සුන්ට අවශ්‍ය මේගොල්ලොන්ගේ මුදල් වියපැහැදම් කරගෙන තමයි ඒ වෙලාවේ තේ ටිකක් හරි දුන්නේ මේ වටපිටා ඉන්න මිනිස්සුගෙන් සමහර අය අහන්න පුළුවන් ප්‍රශ්නයක් මීටින් මේ රැස්වීම් දීපු ගෙවල් වලට විතරද සල්ලි දෙන්නේ එතකොට ඡන්දෙ දීපු අනිත් අයට ඡන්දෙ දීපු මිනිස්සුන්ට තමයි මේ වටපිටාවේ පාරවල් ටික හදන්නේ නොකිරු මගේ වියදම ඒ විතරක් නෙමෙයි වටපිටාවේ ඉන්න අධ්‍යාපනයේට වියපැහැදම් කරන්න නැති මුදල් නැති කට්ටියට ඒ දරුවන්ට පොත පැන්සල් ටික අරන් දෙන්නේ මගේ වියදම ඒ විතරක් නෙමෙයි අඩු ආදායම්ලාභී පවුල් කට්ටිය වල ඒගොල්ලන්ට උදව් කරන. ඉතින් වැටුප ගන්නෙත් නෑ. වැටුප පොදු සමාජ සේවාවට යොමු කරන. ගමේ කවුරු හරි කෙනෙක් අසනීප වෙලා ඉන්න ඕන රෝද පුටුවක් ගන්න නැත්නම් මං රෝද පුටුව අරන් දෙන්න. එතකොට මගෙන් කෙරෙන්න ඕන සියලු යුතුයකම් මම ඉෂ්ට කරනවා. ආවල മന്ത്രി කෙනෙක් හැටියට ලොකු වැටුපක් හම්බෙන්නේ නෑ. ඒත් ඒ හම්බෙන වැටුප පවා මං ඇතෑරලා තියෙනවා. මම වැඩ කරන්නේ ගමේ මිනිස්සු වෙන්නේ. දැන් සභාවට යනවා. සභාවට ගිහින් රෑ 6:00 7 වෙනකම් වැඩ කරනවා. මිනිස්සු ඡන්ද දීලා තියෙනවා. මට හඬක් නගා. ඉතින් ඒ වැඩ කරන්නේ ගමේ මිනිස්සු වෙන්නේ. මං ඒකෙන් වැටුපක් ගන්න. අවදාරි මම මෙතනින් ඇන් වෙලා යනකොට අන්න කාටවත් කියන්න පුළුවන් නම් මම හොරවා කෑවා. හැමෝටම කියන්න තියෙන එකම වචනය අන්න ඩුබායි සුද්දා විතරයි ගමට වැඩක් කරලා ගියේ. එහෙම කියන්න වෙනවනේ. ඒ නිසා මම පොදුවේ වැඩ ටිකක් කරගෙන යනවා. අමතරව ඔයගොල්ලන්ට මොන හරි දෙයක් කෙරෙන්න ඕන නම් නංගි අපිට යෝජනා දාන්න. මම කියනවා ඔය ගමේ කට්ටියට පංගු බේද වෙන්නේ නැතුව, පක්ෂවට කැඩෙන්නේ නැතුව එක සමිති සමාගමක් පිහිටවලා මාව හම්බෙන්න ඇහිලා අපි ගම වෙන්නේ. ගමට මොකද්ද පොදුවේ කෙරෙන්න ඕන? අන්න ඒ දේ කරනවා. මට එනම් මම යනවා. මහත්තයාට කියන්න මම ඇවිල්ලා ගියයි කියලා. තරුණ පොල්ල ටික සෙට් කරගෙන මේ වැඩ ටිකක් කර. ඔන්න ඔයගොල්ලන්ට මම මගින් කෙරෙන යුතුයකම් ඉෂ්ට කරා. පිටු යුත්තම් මම පුදනවා. මට හොඳට මුල මතක තියෙනවා. මට ඡන්දයට වැඩ කරපු මායික ගෙවල් ගානේ ගිය ඒ කැපවීම කරපු තමන්ගේ රස්සාවයින් කරලා ගිය හැම කෙනෙකුටම මම මේ විදිහට උපරිම සලකලා තියෙනවා. ඒ නිසා මොකද ඒක තමයි අපිට මුල අමතක කර කවදාවක එතනින් ඉදිරියට යන්න බෑ. නැගි නම් මොකද? ඉෂාරා. මහත්තයා එතකොට කොහෙද වැඩ කරන්නේ? හොට්ලයින්. හොරන වැඩ කරන්නේ. හොරන ඔය. එහෙනම් හරි ඔය දෙන්නගේ පෞල් ජීවිතය සාර්ථක කරගන්න වාසනා ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තාම මොනවා හරි දෙයක් තියෙනවනම් අපිට කතා කරන්න. එහෙනම් මම යන්න. සතුටුද? මේකට ඇහෙන්න පේන්න කියන්නේ. මොකද්ද කියන්න තියෙන්නේ? වගේ අන්තිමදී. මං ගැන මොකද්ද ඔයාලට කියන්නේ? බොහොම ස්තුතියි කියලා කියන්න තමයි තියෙන්නේ නේද? හරි එහෙනම්